නඩුවගෙන අනේ චූටි බබෙක් හායි ඕගොල්ලෝ දන්නවද අද අපි කොහෙද යන්නේ කියලා? මගේ කසින් නංගේ අලුතෙන් කියුට්ම කියුට් බලු පැටියෙක් ගත්තා. ඉතින් අපි ස්කයිලි බබාවත් එක්කගෙන අලුත් යාළුවව බලන්න තමයි මේ යන්නේ. අපි යන ගමන් අලුත් ඩොග්ට ගිෆ්ට් එකක් ගන්නත් නැවැත්තුවා. මේ ඉන්නේ කොෆි. අවුලන් මේ ඩොප් කරපු එක නේද? What do you think about this? Something like this? වෙනදා වගේම මගේ ආසම පෙට් ෂොප් එකක් වෙන බෙස් කෑයකට තමයි අපි ආවේ. මොකද ඒගොල්ලෝ ගාව ගොඩාක් ටොයිස් තියෙනවා. ආයි යන්න අපේ කායකෙත් ඉන්න බවලු. කායකෙත් කොෆි චූටි කාලේ නම අබියුස් වෙච්ච ඩොග් කෙනෙක්. එයාව දැන් මේ 4th ඕන තමයි ඇඩප්ට් කරලා තියෙන්නේ. බෙස් කෑ ෂොප් එකේ හිටපු අක්කේ තමයි දැන් එයාගේ ඕනර්. ෆයිනලි කොෆිට හරිම ආදරෙන් යව බලාගන්න අක්කි කෙනෙක් හම්බෙලා. ජාල බෙස් කෑයකට ආවොත් ඔයගලන්ට කොෆිව බලන්න පුළුවන්. මේ ඉන්නේ මගේ ස්කයිලි බබා. මේ තමයි මං මාවිට ගත්ත ටොයිස් දෙක. එයා ගොඩාක් චූටි හින්දා මං චූටි ටොයිස් දෙකක් තමයි යාට ගත්තේ. ස්කයිලි බබාට දුක හිතෙයි කියලා මං ස්කයිලිටත් ටොයි එකක් ගත්තා. නැත්තම් පවුනේ අපේ ස්කයිලි. අපි මගේ කසින් නංගිව පික් කරන්න කලින් ස්කයිලිව අපේ අම්මිලා ගෙදරට දාලා තමයි ගියේ. අයියෝ! කොහෙන්ද? අම්මිලාගේ වත්ත ලොකු හින්දා එයා හරිම ආසයි ආව වෙලාවෙ ඉඳන් දුවනවා. මේ ඉන්නේ මගේ කසින් නංගි අපේ අලුත් මාවේ බබයි. හලෝ හලෝ හායි ඉන්නෝ ඔන්න අපි දැන් අපේ මාවි බබාව අරගෙන ස්කයිලිව බලන්න තමයි මේ යන්නේ. ස්කයිලිකෝ ඔෆෝ අනේ චූටි බබෙක් නේ. ස්කයිලි මේ බලන්න චූටි බබා. ස්කයිලි මේ චූට්ටකෝ දැක්කද චූටි බබ්බේ? අය දැක්කද? නෑ බබානේ චූටි බබ්බේ ස්කයිලි ෂෝයි නේද? හා? අවලක් නෑ. මේ බලන්න. මේ බලන්නකෝ. මේ බලන්න. මේ චූටි නංගි බබ්බේ. චූටි නංගි බබ්බේ. මේ බලන්නකෝ. මේ බලන්නකෝ. මේ කවුද මේ? මාවිට ගත්ත ටොයිස් දෙන්න කලින් මං ස්කයිලිට දුන්න නැත්තම් එයාට දුක හිතෙයි කියලා. ඒක තියාගන්න. ඒක තියාගන්න. ටැකියගල්. අයින් මේ කල්ලද. ස්කයිලි මාවිට ආදරයි. හැබැයි යාට චුට්ටක් විතර ජෙලස් හිතිලා තිබුණේ. හැමෝම මාවිව හුරතල් කරද්දි.
ස්කයිලිවයි මාවෙවයි ටිකක් යාළු කරන්න අපි එළියට එකගෙන ආවා. තාම මාවේ පොඩි හින්දා ස්කයිලිත් එක්ක සෙල්ලම් කරන්න තාම එයා බයයි. මාවේ හරිම කියුට් හරිම පුළුම් බෝලයක් වගේ. නාදුවගෙන. හයි. මමයි හේෂුයි මාවිව වඩාගත්තම ස්කයිලි එච්චර කැමති නෑ. ඉතින් අපි මාවිව ඇතුළට දාලා ස්කයිලිත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරා. Wow, sikan Mali. ඔන්න ඒ විදිහට තමයි අපේ දවස එදා ගෙවුනේ. Thank you so much අපේ videos බලනවට. Bye bye.